අපේ ඩ්‍රයි ජීන් ටික බාස්කට් එකට. ඉතින් අපි මැන්ඩරින් ගෙඩි ටික මුලින්ම බාස්කට් එකට දාන්න අපිට මේ ටික කපා ගන්න වෙනවා. එහෙනම් අපි දැන් මේ ටික කපා ගමු. හරි දැන් මම මේ ටික වීල්ස් වගේ වෙන්න කපා ගන්න තමයි යන්නේ. එතකොට ඒත් එක මේක දැම්මම ගොඩක් ලස්සන වෙනවා අපේ බාස්කට් එක. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහේ වීල්ස් වගේ පේන්න කපා ගන්න හරි මේ විදිහට තමයි කොක්ටේල් වලට මේවා දාන්නේ. ඉතින් අපේ මැන්ඩරින් වීල්ස් ටික මෙහෙම තියාගෙන මම දැන් ගන්නවා අන්නාසි ගෙඩිය. ඉතින් අපි ඒක මුලින්ම මෙහෙම රවුම් විදියට කපාගෙන ඊට පස්සේ ඒක ආයෙ චුට්ටු විදියට කපාගමු මේක දාන්න පුළුවන් වෙන්න. දැන් මම මේ ටික ආයෙ කපා ගන්නවා මේ විදියට පොඩියට. ඉතින් අපේ වෝටර්මෙලන් ගෙඩියත් මම පොඩියට කපලා අරන් තියෙන්නේ. එහෙනම් අපි ගමු අපේ බාස්කට් එකේ මේ ටික දාගන්න. ඒත් එක මම මෙතන අරන් තියෙනවා පයිනැපල් ජූස්. අපි ඒකත් අන්තිමට මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් අපේ බාස්කට් එක. අපි දැන් මුලින්ම ඇඩ් කරගන්නවා බාස්කට් එකට වෝටර්මෙලන් ටික. ඉතින් ඔයගොල්ලෝ මේක මේ වගේ මේ විදිහේ හැම අපේන බාස්කට් එකක් ගන්න ඕනේ. දැන් මම ගන්නවා මැන්ඩරින් ටික අපේ. ඒත් එකම පයිනැපල්. ගොඩක් ලස්සන වෙනවා අපේ ෆෘට්ස් ටික. මොකද මේ කඩාවෝ මම මෙතන අරගෙන තියෙනවා ඩ්‍රයි ජීන් ටික. දැන් අපේ ඩ්‍රයි ජීන් ටික බාස්කට් එකට. ඔයගොල්ලෝ මේක හදද්දී ඔයගොල්ලෝ හරියට මෙෂර් කරලා හදන්න ගොඩක් කට්ටිය ඉන්නවා තව ඩ්‍රයි ජීන් ඇඩ් කරන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ තව ගොඩක් කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලන් තව ෆෘට්ස් මේක ඇඩ් කරන්න වෙනවා. ඒකට තමයි මේක හරියම ටේස්ට් එකක් එන්නේ. ඉතින් දැන් මම මේකට දාගන්නවා තව වැනිලා. ඔයගලන්ට වැනිලා නැත්නම් මේකට ඇංගස් බීට දාගන්න පුළුවන්. ඒව නැති හින්දා මම වැනිලා දාගන්නවා. ඉතින් වැනිලා වලින් මූණි එකමාරක් දෙයක් වගේ. හරි එහෙනම් අපි ඒ ටික දැම්මා. අපි මේක ආයි පොඩ්ඩක් කලවම් කරගමු. දැන් මේක මොකද සුවලක් යනවා. මේකට තව පළතුරු ඒත් එක්ක අපේ ඩ්‍රයි ජීන් එකත් එක්ක සරගුත් වෙනවා. දැන් මම අරන් තියෙනවා පයිනැපල් ජූස්. අපි එකක් ඇඩ් කරගමු. මේකම පුලි ඇඩ් කරන්න නැහැ. ඔයගලන්ට ටිකක් සර අඩුවෙන් ඕන නම් ඔයගලන්ට මේක ගොඩක් අඩුවෙන් දාන්න පුළුවන්. එහෙනම් මේක දාගමු. ඉතින් බලන්න දැන් මේක ගොඩක් ලස්සනට ඇවිල්ලා තියෙනවා අපේ පන්ච් එක. අපි දැන් මේ ග්ලාස් එකකට දාගෙන බලමු මේක මොන වගේ රසද කියලා. කැමති නම් මේ පැණි එහෙමත් නැත්නම් සුගර් සිරප් ඇඩ් කරගන්න පුළුවන්. මම ඒක දෙකම ඇඩ් කරේ නැහැ. ඒකෙන් තව ටිකක් පන්නව ගතියක් අගේනවා මේකට. කලර්ෆුල් විදියට තියනවා දැන්. ඉතින් මම ගානිෂ් කරන් තියෙන ඒත් එක්කම තව ග්‍රීන් වීල් එකක් අපි එකක් තියාගමු මේකේ. හරි එහෙනම් අපි මේක try කරලා බලමු මොනවාගේ රසක් දෙන්නේ කියලා. yes ඉතින් මේක අපි ඇඩ් කරමු ෆෘට්ස් වල හොඳට එනවා. ඒත් එක්කම මම සුගර් සිරප් එහෙම දැම්මේ නැති හින්දා මේක ගොඩක් ස්වීට්නස් එකක් තියන ගන්නයි. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ හදලා බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. thank you වීඩියෝ වලට. එහෙනම් next වීඩියෝ එකෙන් හම්බෙමු.